ආයිබෝන් මම ඔයගොල්ලන්ට ගෙනාව තවත් අලුත්ම වීඩියෝ එකක් ගැලියක හොට් ප්ලේට් එකක් රිපෙයාර් කරන විදිය. සාමාන්‍ය හොට් ප්ලේට් එකක් වැඩ කරන්න නැතුව ගියොත් අපි මොකද්ද ඉස්සෙල්ලම කරන්න ඕන කියන එකේ පිළිවෙල ඉඳලම මේ වීඩියෝ එකේ තියෙනවා. අද මේ හොට් ප්ලේට් එක වැඩ ගන්න නැතුව ගියා. මම ඉලෙක්ට්‍රීෂියන්ට කෝල් එකක් දුන්නා. එතනින් තමයි අපේ ස්විච් ටික තියෙන්නේ. එලිමන්ට් වල මොනවා හරි අවුලක් වෙලා ඇති. එයා ඇවිල්ලා බලાવી. ඒගොල්ලෝ ඇවිල්ලා හදන විදිහේ පොඩි වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ හොට් ප්ලේට් එකෙන් තමයි අපි සාමාන්‍යයෙන් කෑම හදන්නේ. කෑලි 6ක් තියෙනවා. ගොඩක් දුරට කෑලි 4ක් වගේ තමයි තියෙන්නේ. මේකේ 6ක් තියෙනවා. 6න් දැනට මේක වැඩ කරනවා හොඳට. ඉතුරු 5ම වැඩ කරන්නේ නැහැ. අපි බලමු මේක කොහොමද එයා කරන්නේ කියලා. මේ ඉන්නේ අපේ ඉලෙක්ට්‍රික් ඉංජිනේර් අජිත් අයියා. ඒ වගේ මේ ඉන්නේ අපේ ඉලෙක්ට්‍රික් ඉංජිනේර් අභිෂේක්. මේ දෙන තමයි අපිට උදව් වෙන්නේ මේ වැඩේ කරන්න. මුලින්ම මේගොල්ලෝ මේකේ පැනල් එක ගලවලා අයින් කරා. දෙපැත්තේ පැනල් දෙකක් තිබ්බා. ඉස්සරහයි පිටිපස්සයි. මෙන්න මේ වගේ තමයි මේක පැනල් එක ගැලවුවායින් පස්සේ පේන්නේ බඩවැල් ටික ඇදලා දැම්මා වගේ කෑලි කෑලි ටිකක් තියෙන වයර් ගොඩකුත් එක්ක. ඒගොල්ලෝ යටින් පැන දාලා තියෙනවා. ඒකෙනුත් මේ ගලවලා දැම්මා කවරේ. යටින් අර හීට් එක එළියට එන කවර එකක් තියෙනවනේ. මෙන්න අපි එක හොට් ප්ලේට් එකක් ගැලෙව්වා. මේ විදිහට තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ අලුතෙන්ම අපිට ගෙනාවු කොයිල්. කොයි වගේ 3ක් කියන්නේ ලිප් 3ක්. මේ පාරේ ඒගොල්ලෝ ලිප් 3ක් හැදුවා. මුලින්ම ඒගොල්ලෝ ලිප් ටික ගලව ගත්තා. ගලවගෙන එකපාර රිපෙයාර් කරලා එකපාර හයි කරා තමයි මේගොල්ලෝගේ ප්ලෑන් එක තිබ්බේ. මුලින්ම මෙයාලා චෙක් කරා මේ තියෙන කොයිල් එකේ තත්ත්වය කොහොමද කියලා බලන්න. Deja que te diga cosas al oído para que te acuerdes si no estás conmigo. Despacito, quiero desnudarte a besos despacito, firmar las paredes de tu laberinto y hacer de tu cuerpo todo un manuscrito. Sube, sube, sube. මේ දෙපැත්තේ වයර් හයි කරපු නැති කෑලි දෙකක් තියෙන කොයිල් එකේ. ඒ කියන්නේ ඒක කලින් ගලවලා. මොකද මේ කොයිල් එක ඩැමේජ් වෙලා තිබිලා තියෙන්නේ. ඒක නිසා ඒකේ කනෙක්ෂන් එක මේ තියෙන ওই වයර් දෙකකින් තියෙන්නේ ඒක. අලුත් කොයිල් එක දැම්මම ඔය ඔක්කොම වයර් ටික හයි වෙනවා. දැන් අපි ලිප් තුනම ගලවලා තියෙන්නේ. මෙයාලා ෆොටෝස් ටිකක් ගා ගන්නවා. මොකද කම්පැනියට යවන්න ඕනනේ. Vamos a hacerlo en una playa en Puerto Rico hasta que las olas griten ay bendito para que mi sello se quede contigo. දැන් එකින් එක වයර් ටික ගලවනවා. ඔන්න පළවෙනි එකේ වයර් ටික ගලවලා අරගෙන එනවා අජිත් අයියා. උතන යකඩ ප්ලේට් එකක් තියෙන. ප්ලේට් එක ගැලවෙන් පස්සේ තමයි කොයිල් එක තියෙන්නේ ඇතුලේ. අපිට මේක ගැලවුවම බලා ගන්න පුළුවන් මේක ඇතුලේ කන්ඩිෂන් එක මොන වගේද කියලා. ඔන්න බලන්න. මේක අජිත් අයියා අපිට පෙන්නනවා මේ කොයිල් එක කැඩිලා තියෙන එක තැනක්. මම ස්ලෝ මෝෂන් කරලා පෙන්නන්නම්. ඔන්න දැක්කද? එතනින් කඩලා ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ඒක කොහොමද වැඩ කරන්නේ? මේ ඊට අමතරව පළුදු වෙච්චක් තියෙනවා. කියන්නේ මේක ගොඩක් පාවිච්චි වෙලා තියෙනවා. අනිත් එක සමහරවිට ආපු ඒවායේ ක්වොලිටිය හරිය නැති වුණාමත් ඔහොම වෙනවා. අනිත් එක තමයි මේකේ ඇන ටික පාස් ගන්න ඕන. මේ ඇන්නේ සවුත් වෙලා තියෙන්නේ. ඇන පාස් ගන්න ඕන. අජිත් අයියාගේ හොඳේ තමයි එයා හදන එක හදනවා ආයි කම්පැනියෙන් ආපු විදියට. මොකද දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි එහෙම කරන්නේ. ගොඩක් ඉලෙක්ට්‍රීෂියන් අපි දැක්කලා තියෙනවා ඒ වෙලට අටවලා දෙන එකනේ කරන්නේ. නමුත් ඉලෙක්ට්‍රීෂියන්ලා අතරේ අජිත් අයියා කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්. එයා හැමතිස්සෙම මෙයාගේ යටතේ ඉන්න ඉලෙක්ට්‍රීෂියන්ටත් කියලා දෙනවා මේ වැඩේ කරන්න ඕන පිළිවෙල ගැන. මොකද එයා තාමත් ඉන්නේ ට්‍රේනින් වෙන ගමන්. ඒ කොයිල් එකත් මේගොල්ලෝ චෙක් කරගන්නවා. Dale mamita, tú estás rica, dame tu cosita. Dale loquita, tú estás rica, dame tu cosita. Dame tu cosita. Dame tu cosita. Ay, dame tu. Pernah video ni yang lipet
කොයිල් එක ගලවලා ගන්න හදන්නේ. අරගෙන බලන්න මොන වගේද වෙන්නේ කියලා. ඒක නම් කොයිල් එක කැඩලා තිබුණේ නැහැ. නමුත් ඒක හරියට වැඩ කරන්නේ. ඒක නිසා ඒකත් ආයෙ චෙක් කරගන්න වෙනවා. ඒකත් චෙක් කරලා බලුවා අජිත් අයකෝ ඒකත් ගන්න බෑ කියලා. කොහොමද ලිප් ටික හරියට රත්තුන්නේ නැහැ. ඒ කියන්නේ කොයිල් වැඩ කරන්නේ නැති නිසානේ. ඒකනේ මං කිව්වා අජිත් අය කරන වැඩේ හරියටම කරනවා. ඔක්කොම ටික ක්ලීන් කරලා දැම්මා. මොකද මේවා මල කඩ ඇවිල්ලා. මේ තුන්වෙනි ලිප අපේ. මේකත් දැන් ගොල්ලෝ ගලවන්න හදන්නේ. දැන් මේකට අපි අලුතෙන් කොයිල් එකක් දැම්මා. අලුතෙන් කොයිල් එකක් දාලා ප්ලේට් එක තියලා මේක රද කරලා දාලා ඒක ඉවර කරන්න හදන ඉස්සෙල්ලම මේක පැය දෙකමාරක විතර වැඩක් ඉතින් මම මේ ඔයාලට ෂෝට් කරලා පෙන්නන්නේ කොහොමද දීපේ උඩින් පෙනුම අපි කොච්චර ලස්සනට ක්ලීන් කරලා තියන් හිටියත් බලන්නකො මේවා ඇතුලේ හැටි කොහොමද කියලා මේ ඉතින් 440 වලින් දුවන මැෂින් අපේ ගෙවල් වල වගේ වෝල්ටේජ් එක 220 නෙවෙයිනේ නැවුවල තියෙන්නේ 440 කියන්නේ හයි වෝල්ටේජ් මේ බලන්න මේ රත් වෙච්ච හැටි මේ තහඩුව උණු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් මෙයා මේ කොයිල් එක ඕඩර් කරනකොටම ප්ලේට් එකත් ඕඩර් කරනවා අපි දැන් එක ලිපක් හයි කරලා ඉවරයි දැන් තියෙන දෙවෙනි ලිප සාමාන්‍යයෙන් අජිත් අයගේ සිරිතක් තමයි මේ කෑල්ලෙන් කෑල්ල හරියටම බලලා තමයි හයි කරන්නේ. මොකද ප්ලේට් එකේ මොනවා හරි අවුලක් තිබ්බොත් ඉතින් ආයි ගලවන්න වෙනවනේ. ඒ වුණොත් ඉතින් එයා අලුතෙන්ම තැටියක් තියනවා අලුතෙන්. දැන් මේක නම් අවුලක් නෑ අපි ඒ තැටියම ආයිත් දානවා. Ladies, dale fellas, dale. Ladies, dale fellas, dale. Latino por el mundo, latino por el mundo. මේක කරන්නේ අපේ රෙස්ට් ටයිම් එක. ඒ කියන්නේ දවල් 1ත් 3ත් අතර. මම අද නම් කැම ටික ඔක්කොම හදලා දාලා තිබ්බා. මොකද උදේ 11 වෙනකොට අපි ලිප ඕෆ් කරා. එතකොට තමයි එක විතර එනකොට ඒක නිමිලා තියෙන්නේ. නැත්තම් මේක අතින්වත් අල්ලන්න බෑනේ. මේ බලන්න උඩින් පේන හැටි මේක. සාමාන්‍යයෙන් අජිත් අය කියන විදිහට නම් මේ කොයිල් එකක් දැම්මාම මාස 6ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද මේක මම උදේ 5:00 විතර ඔන් කරාමයි දවල් 12 වෙනකන් එක දිගටම වැඩනේ. ඉතින් හැමදාම ওই විදිහට වැඩ කරනවා කියන්නේ කොයිල් එකක් ඉතින් සවුත් වෙනවා. ආයි හවසක් 3ට විතර ඔන් කරායින් පස්සේ හවස 6 වෙනකන් වැඩ. දැන් දෙවෙනි කොයිල් එකත් හයි කරලා ඉවරයි. ඒගොල්ලෝ ෆොටෝස් ගහ ගන්නවා කම්පැනිට යවන්න ඕන නිසා. ඒත් එක්කම අජිත් අය වයරින් එකත් චෙක් කරා. ඒකෙත් ක්ලිප් වල තිබුණ බුරුල් එක්ක ඒවා දැන් එයා වරන්න හයි කරලා හොඳට ඇදලා බලනවා. ගැලවෙනවද කියලා. එහෙම කරලා කොයිල් ටිකත් හයි කරලා ආයි චෙක් කරලා බලලා තමයි හරියටම හයි කරන්නේ. ඔයගොල්ලන්ට පේනද මෙතන මීටරේ ටෙම්පරේචර් එක පෙන්නනවා. ඒ කියන්නේ ඒක වැඩ. මේ යටින් කවරෙත් හයි කරනවා. දැන් අපි දෙවනි ලිපට තමයි ආවේ. මේ තියෙන එක යට තියෙන කවරේ ඒකෙත් මාලකට සෑහෙන්න වැටලා තිබ්බා. අභිෂේක් එකත් සුද්ධ කරලා යටින් අල්ලගෙන ඉන්න. මොකද නැත්තම් තනියම මේක හයි කරන්න බෑ. මේක හොට් ප්ලේට් එකක් මෙහෙම පොඩියට පෙරුණාට කිලෝ 4ක් 5ක් වගේ බරයි.
ඔන්න දැන් දෙවැනි එකත් හයි කරලා ඉවරයි. මට මතකයි ගිය නැවෙත් මේ වගේම දෙයක් වුණා. ඒක පළවෙනි දවසේ හදා ගන්නත් බැරි වුණා. දෙවෙනි දවසේ හවස තමයි හැදුවේ. මේ බලන්න මේකට අලුතෙන්ම මේ ප්ලේට් එකක් තියලා තමයි තියෙන්නේ. අලුතෙන්ම යනත් එක්ක ප්ලේට් එකක් තිබ්බනේ සවුත් වෙච්ච. ඒක හැම වයින් කරලා දාලා අලුතෙන්ම එකක් දැම්මා අජිත් අයියා. මේ වැඩේ අජිත් අයියට ගියේ පැය එකමාරක් දෙකක් වගේ. අර ඇන ටික පාස්සන් එන්න ගිහපු නිසා ඊට අමතරව පොඩි වෙලාවක් ගියා. මොකද මේක පාස්සන් එන්න එන්ජිමට අරන් යන්න උනානේ. ඒක නිසා එතන විනාඩි 20ක් 30ක් විතර ගියා. කොහොමුණත් එකට විතර පටන් ගත්ත වැඩේ අජිත් අයියා 3:00 වගේ වෙනකොට ඉවර කරා. දැන් මේගොල්ලෝ වටේ කවරේ හයි කරලා දානවා. අභිෂේක් ඉස්සරහට ඇවිල්ලා හයි කරලා දැම්මා. ඊට පස්සේ අපි මේක හයි හීට් දාලා ඉවරලා බලනවා. දැන් මේ දුම වෙන්නේ නම් ඒ හොට් ප්ලේට් එක මම කාලයක් තිස්සේ පාවිච්චි කරේ නෑ. අර එකපාරට පත්තු කරනකොට ඒවා වැටිච්ච තෙල් එක ගොඩක් වෙලා යනකොට දුම දාන්න ගන්නවා. ඒක ඉතින් සාමාන්‍යයි. වැඩ ටික නම් ඉවර කරලා දැන් අජිත් අයියා බඩු ටිකක් පැක් කරගන්නවා යන්න. හොඳයි බොහොම ස්තුතියි එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට. මගේ ප්ලේලිස්ට් වලට ගිහින් බලන්න ඕගොල්ලෝ. මගේ ප්ලේලිස්ට් වල තියෙනවා කුකින් වීඩියෝ වෙනම, ෆැමිලි වලට වෙනම, ෂිප් වල වීඩියෝ වෙනම තියෙනවා. ඔයාලට බලන්න ලේසි වෙන්න මම ඒ ඔක්කොම කැටගරි කරලා තියෙන්නේ. ප්ලේලිස්ට් වලට ගියා නම් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හොඳයි අපි තවත් වීඩියෝ එකකින් එහෙනම් හම්බ වෙමු. ජය වේවා.